අපි ඉන්නේ ලංකාවේ තුන්වෙනි දිගම ගංගාව. ඒ තමයි කලාඔය. අතීතේ නම් කලාඔයට කිව්වේ ගෝන නදී කියලා. ආර්ය ජනාවාස කරණයේදී ගෝන නදියේ හේවක් කලාඔය හුඟක් වැදගත් වෙනවා. මේ කලාඔය පාලම මෙතනින් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයත් කුරුණෑගල දිස්ත්‍රික්කයත් වෙන් වෙන්නේ. කලාවේ උප්පත්තිය ගැන කතා කරනකොට කලාවේ උපදින්නේ මාතලේ දිස්ත්‍රික්කයේ. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රදේශයේ ඕමාරගොල්ල කඳු පන්තියේ තමයි මේක ඉහළ පෝෂිත ප්‍රදේශය වෙන්නේ. ඒක මීටර 600ක උන්නතාංශයකින් තමයි මේ කලාවේ ආරම්භය පටන් ගන්න. ඒතර කලාවේ ආරම්භක දිය ධාරාව සපයන්නේ මාතලේ ප්‍රදේශයේ දඹුලුවය. දඹුලුවය තමයි මේකේ ප්‍රධානතම ජල මූලාශ්‍රය විදිහට අපි හඳුනාගන්නේ. දඹුලුවය ආරම්භ වන කලාඔය ඒ විදිහට ගලාගෙන ඇවිල්ලා කිලෝමීටර් 148ක් දිගට කලාඔය ගලනවා. මේක ගලාගෙන යන්නේ වැඩිම ප්‍රමාණයක් කලාඔය ගලන්නේ උතුරු මැද පළාතේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතෙන් පටන් අරන් මීටර 600ක උන්නතාංශයකින් පටන් අරන් ඕමාරගොල්ල කඳු වැටියෙන් පටන් අරන් අනුරාධපුර දිස්ත්‍රික්කයට පිවිසෙනවා. පිවිසලා ඉවරලා මේක ගමන් කරනවා පුත්තලන් දිස්ත්‍රික්කයට. කිලෝමීටර් 148ක් දුර ගෙවලා කලාඔය පුත්තලන් දිස්ත්‍රික්කයේ එළුවන්කුළුම ප්‍රදේශයෙන් ඉන්දියන් සාගරයත් එක්ක එකතු වෙනවා. මේක තමයි කලාවේ ගමන් මඟ. ඒ කියන්නේ හරියටම පළාත් තුනක් මැදින් ගමන් කරනවා. මධ්‍යම පළාත, උතුරු මැද පළාත සහ වයඹ පළාතේ පුත්තලන් දිස්ත්‍රික්කය. අපි ගඟේ වාඩිය කියන සුප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශය ඒ ඉසව්ව තමයි ඔය එළුවන්කුළම අපේ මේ කලාවේ මෝය. ඔබට පේනවා ඇති අපි මේ ඉන්නේ කලාඔයට අයත් තෙත්බිම් ප්‍රදේශයක. භූගෝල විද්‍යාවේදී මේවා සමහර තැන් වගුරු බිම් විදියටත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේවා අපි තෙත්බිම් කියලා හඳුන්වනවා. සමහර ප්‍රදේශවල මේ තෙත්බිම් මේ දුණුවිල් විදියට ක්‍රියාත්මක වෙනවානේ. ඒ කියන්නේ ගම් නගරයකින් මග ඇරුණු කොටස්. හැබැයි මේක නම් ගම් නගරයකින් මග ඇරුණු කොටසක් නෙමෙයි. මේක සමහර තැන්වල අපි කියනවා විල්ලු තෙත්බිම් කියලා. ලංකාවේ තෘණභූමි වර්ග තියෙනවා. එකක් තමයි තෙත්පතන තෘණභූමි. අනිත් එක තමයි වියලිපතන තෘණභූමි. තුන්වෙනි වර්ගයේ තියෙනවා දමන හෙවත් තලාව තෘණභූමි. හතර තමයි විල්ලු. ඉතින් මම මේ ඉන්නේ කලාවේ ආශ්‍රිතව තියෙන ලස්සන විල්ලුවක. ඔයාලට පේනවා ඇති මම ඒකේ ඔරුවක තමයි මේ ඉන්නේ. ඉතින් මේ විල්ලුව කියන මේ ප්‍රදේශ, මේ තෙත්බිම් සහිත මේ ප්‍රදේශ, තනකොළ හැදිලා තියෙන මේ ප්‍රදේශ බොහෝ වෙලාවට බොහෝ ජීවීන්ගේ වාසස්ථාන වෙනවා. මේ කලාවය දෙපස තියෙන විල්ලුවක්. මේකේ විවිධ කොක් විශේෂ, ඒ වගේම මිරිදිය මසුන්, කිරි ඉබ්බන්, හබරයා, සමහරක් වෙලාවට ඉඹුලා, මේ ඇතුළු බොහෝ සතුන් වාසය කරන ජෛව ප්‍රජාවක්. උසස් පෙළ භූගෝල විද්‍යා දරුවන්ට මේ විල්ලු ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම මිරිදිය සහිත තෙත්බිම් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශවල පක්ෂීන්, මිරිදිය මසුන්, උභය ජීවීන් වාසය කරනවා. මේකේ වෘක්ෂලතාගේ විදියට ගත්තහම සම්පූර්ණව තියෙන්නේ ජලජ ශාක. ජලජ ශාක විශේෂ අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ මං ආයෙ මතක් කරනවා අපි මේ ඉන්නේ කලාවේ. කලාවේ විශේෂත්වය මොකද්ද?
කලාවේ විශේෂත්වය තමයි ලංකාවේ මම පෙර කිව්ව විදිහට තුන්වෙනි දිගම ගඟ. ඒ තුන්වෙනි දිගම ගඟේ ගඟ විසින් නිර්මාණය කරගෙන තියෙන දෙපස විල්ලුවක තමයි මේ ඉන්නේ. අපි ඉන්නේ කලාවේ වැදගත්ම සන්ධිස්ථානයක. ගංගාවක වැදගත්ම දෙයක් තමයි අතු ගංගා පද්ධතිය. ඉතින් කලාවේ පටන් ගන්නේ මාතලේ දඹුල්ල ප්‍රදේශයේ දඹුලු ඔය ඇසුරු කරගෙන. බොහෝ අතු ගංගා කලාවට එකතු වෙනවා. ඒ අතු ගංගා රාශියක් අතරින් දිගම අතු ගංගාව එකතු වෙන තැන තමයි අපි මේ ඉන්නේ. ඔබට පේනවා ඇති මේ දර්ශනය මේ තමයි කලාවේ දිගම අතු ගංගාව වන සියඹලංගම ඔය. අර ඈතින් පේනවා මේ සියඹලංගම ඔය කලාවයත් එක්ක එකතු වෙනවා. මේක එක්තරා ආකාරයකට හරි පුදුමයි. මොකද මම එහෙම කියන්නේ වියලි කලාපයෙන්ම ආරම්භ වෙලා එකතු වෙන අතු ගංගාවක් තමයි සියඹලංගම ඔය. සියඹලංගම ඔය වයඹ පළාතේ විශාලතම වැවක් වන සියඹලංගමුව වැවත් දියවරෙන් පුරවලා තමයි කලාවය හොයාගෙන එන්නේ. ඒ නිසා කලාවය සමග එකතු වෙන දිගම අතුගඟ මෙන්න මේ සියඹලංගම ඔය. ඉතින් සියඹලංගම ඔයත් මේ කලාවයත් මේ එකතු වෙන ඉසව්ව විශේෂයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මිරිදි ආශ්‍රිත තෙත්බිම් පරිසර පද්ධතියක් විදිහට මේක ලංකාවේ වටිනාම ප්‍රදේශයක්. වියලි කලාපයේ තියෙන වටිනා තෙත්බිම් ප්‍රදේශයක් ලෙස මේක ක්‍රියාත්මක වෙනවා.